Hello everyone, welcome back to my channel. ඔන්න අද අපි ආවේ පේරාදෙණිය botanical garden එකට. This is one of the most famous botanical garden in Sri Lanka. මේ blooming season එක නිසා මේ තමයි perfectම time එක අපිට මල් බලන්න එන්න තියෙන. ඒ නිසා අපිට හිතුණා මල් බලන්න memories create කරගන්න මේ වගේ සුන්දර දවසක් වෙන් කරගත්තොත් හොඳයි කියලා. එහෙනම් අපි බලමු අද අපි කරපු මේ ලස්සන vlog එක. Let's go to the video. ඔයා කැමතිම මල මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. අද ගොඩක් කට්ටියක් නැහැ. හරිම නිදහස්. අපිට නිදහසේ ගාඩන් එක පුරාම ඇවිදින්න පුළුවන් වුණාද. අද අපි ආවේ කහපාට මල් හොයාගෙන. ඉතින් අපි මේ ඇවිදින්නේ කහපාට මල් තියෙන තැනක් හොයාගන්න. මෙතන නම් මාරම ලස්සනයි. ෆේරි වර්ල්ඩ් එකකට ගියා වගේ තමයි මට නම් දැනෙන්නේ. බිම තියෙන තනකොළ මල් වලින් පිරීලා කහ පාටින් පිරීලා තමයි අපිට පෙනුනේ. මෙයා තමයි මල් බලන්න මාව එක්කගෙන ආවේ. ඒ නිසා මේ vlog එකේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ යාට. මිනිස්සු සබාදහමත් එක්ක එකතු වුණාම හරි ලස්සනයි. මට ඇයි කියලා නම් තේරෙන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ගේ අත්දැකීම් එක්ක මිනිස්සු ගොඩක් දේවල් එකතු කරගන්න ඕනේ ජීවිතේට. පුළුවන් හැම වෙලාවකම තමන් ආදරය කරන අයත් එක්ක තමන්ගේ ආදරණීයන් එක්ක අලුත් අත්දැකීම් එකතු කරගන්න එක, ඒගොල්ලොත් එක්ක කාලය ගත කරන එක තමයි මම හිතන්නේ මිනිස්සෙක්ට මේ ලෝකෙ විඳින්න පුළුවන් ලොකුම සතුට. මේ තමයි මේ ගමනේ තියෙන සුන්දරම වෙලාව. හායි මගේ රත්තරන් යාළුවනේ. කොහෙට හරි වෙලා ඉඳගෙන ආගේ තොරතුරු කතා කර කර ඔහේ බලාගෙන ඔහේ කියවන එක තමයි දවසේ අපි දෙන්න ආසම කරන. Let's go to the second part in this video. මේ තමයි මේ වීඩියෝ එකේ මගේ ආසම කොටස.
වහිනවා යාළුවනේ. අපි දෙන්න ඇවිදින අතරමඟදී ලොකු වැස්සකට අහු වුණා. ඒ නිසා අපිට ටිකක් වෙලා ඉන්න සිද්ධ වුණා. ඊට පස්සේ වැස්සෙන් පස්සේ මේ යන කොටස තමයි මේ. හරිම රොමෑන්ටික් වයිබ් එකක් තමයි මේ මුළු පරිසරයෙන්ම ලබා දුන්නේ. හරිම ලස්සනයි. ඕගොල්ලොත් ඇවිල්ලා මේ ලස්සන විඳලා යන්න. මේ දවස්වල මල් පිපිලා තියෙනවා මේ බ්ලූමින් සීසන් එක නිසා. ලස්සනයිනේ. මේ යන්නේ විශේෂ දෙයක් බලන්න. ගිය වතාවේදී කලින් වතාවේදී අපි මෙතනට එද්දී මෙතන ඩේසි මල් පාත්ති වලින් පිරීලා තමයි තිබුණේ. හැබැයි මේ පාර තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මේ තියෙන්නේ ගඳ පාන මල්. කහ පාටට, රතු පාටට, රෝස පාටට so many colors වලින් ගඳ පාන මල් හිටවලා තිබුණා. හරිම ලස්සනයි. මේ වෙලාවේ හවස 4:00 වගේ වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා අපි ආපහු එන්න පිටත් වුණා. ඒ එන අතරමඟදීත් අපිට විවිධ වර්ගයේ මල් හම්බ වුණා. ගොඩක්ම හම්බ වුණේ කහ පාට මල්. ඉතින් මේ දවස හරිම සුන්දරයි. අද දවස ඔයගොල්ලොත් එක්ක මේ විදිහට ගෙවන්න ලැබුණේ ගැන මට හරිම සතුටුයි. ඔයගොල්ලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. අද දවසේ අපි එක්ස්ප්ලෝර් කරපු ලස්සන දේවල් වලට ඔයගොල්ලොත් ගොඩක් ආස ඇති කියලා අපි හිතනවා. That's it for today. Hope you enjoyed this vlog. Bye bye. And of course, subscribe to my channel for more amazing content. See you in the next vlog. Bye bye.